ලියාගත්තේ බාත් ටබ් එක මත තම කිරිගරුඬ සිරුර හොවා ගනිමින්. බාත්රූම් එකේ කොළ වර්ණයට මිශ්‍ර ස්වභාවික විසිතුරු ශාක සමූහයක් තැනින් තැන තියා තිබූ අතර ලැවැන්ඩරා සුවඳින් මුසපත් වූ සුවඳ කූරු සහ ඉටිපන්දම් සමූහයෙන් හමා ආ වින්දනීය සහ හිත මනස සුවපත් කරන ලැවැන්ඩරා සුවඳ හමා ගියේ ඒ රූමත් මුව ඇත්තිය වෙනෝලි අසලට. වීදුරුවක සමාන ඇයගේ පිරිපුන් හා පියකරු ශරීරය වලාකුළු වලට සමාන කිරි වර්ණයක ඇති වූ සබන් පෙන සමූහයෙන් ඇයගේ දඟකාර සරාගී සිරුර වසා තිබුණේ බාත් ටබ් එක වටා ඇති දම් පාට ඉටිපන්දම් දැල්ලට හසු නොවන්නටද කියා වරෙක හිතේ. වෙනු රෝසමල දැන් ඔයා හුඟක් වෙලා වොෂ්රූම් එකේ. ග්ලාසයක් නැද්ද? සිය මව වෙනෝලිගේ කාමරයේ සිට උස් හඬින් ඇයට කතා කළේ වෙනෝලි නොවරදවාම මොඩ්ලින් ක්ලාස් එකට වේලාසනින් යා යුතු බව හැඟවීමටයි. වෙනෝලි යනු නගරයේ ඉතා ධනවත් කෝටිපති පවුලේ එකම දියණියයි. ඇය වෙනෝලි නොයෙල් රාජ්. අතිශය දියුණු වූ මෙම පවුලේ ඇය තවත් ඔවුන්ගේ සුරතල් සිරදූතියයි. චෙරා නොයෙල් රාජ් වන ඇයගේ පියා තමන්ට මනන්‍ය වූ පෞරුෂයකින් හෙබි අයෙක්. පොරොන්දු සහ ඉෂ්ට කිරීම කියන්නේද ඔහුගේ හිසේ පැළඳූ රන් කිරුළයි. ඇයගේ මව ඉතා ලාමක තැනැත්තියක්. ඇය තම සැමියාට ඉතා කීකරුව වෙසෙන පුංචි සිඟිත්තියකි. මමී අනේ ප්ලීස් මට උදව් කරන්නකෝ. ඔයා දන්නවනේ මම වොෂ්රූම් එකට ගියාම පැය දෙකක්වත් ඉන්නවා කියලා. මං අද ඇඳන් යන්නේ අර කළු පාට ෆ්‍රොක් එක. හරි මං දන්නවා. ඒකනේ මං අයන් කරේ මගේ රෝසමල. හරියප් ඩාලින් මං යන්නම්. ඉක්මනට ලෑස්ති වෙලා පහළට එන්න. මමයි ඩැඩි බලන් ඉන්නවා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. සිය මව එසේ කියමින් ඇයගේ කාමරයෙන් නික්ම ගියේ ඇයව සිප ගැනීමෙන් අනතුරුවයි. වෙනෝලි තම කාමරයේ දොර වසා දමා ඇයගේ පිරිපුන් සිරුර පුරා ක්‍රීම් ආලේප තවරා ගත්තේ ඉතා පරෙස්සමටයි. සුදු රෝස මලක් පිරිමදින විට දැනෙන සියුම් ස්පර්ශය ඇගේ සිරුර ඉදිරිපට තිබූ කඩවසම් කැඩපතින් ඒ බව කියා පෑවා. ඇයගේ කිරිගරුඬ සිරුර, පිරිපුන් සඳවත, කෝමල දෑත්, කෙසෙල් ගොබ වලට සමාන කළ හැකි ඇයගේ කලවා, කිතුල් රෑනකට සමාන වූ ඇයගේ කළුම කළු කැරලි ගැසී ගිය කෙස් කළඹ, සිහින් ඉඟ මනරම් දසුනකි. සිය මව විසින් අයන් කර තිබූ කළු පැහැති දිග ගවුම ඇඟේ ලා ගත් ඇය ඇයගේ දෑත් විවෘත වූයේ එම ගවුමේ අත් නැති සහ ඉතා කෙටි පටි තිබුණු නිසා. දන හිස ළඟටම විවෘතව තිබූ ගවුම නිසා ඇයට සරාගීකම උරුම වී පැමිණියේ කාටත් නොදැවිණි. ගෙලට පුංචි මාල පොටක් දමා ගත් ඇය සුවඳ විලවුන් පොදක් යාන්තම දිසගත්තා. ඇයගේ හිසකේ රොදවල් සුළං පහරට හසු නොවෙන්නට හිසකේ වියලන යන්ත්‍රයෙන් වියලා තිබුණා. කොණ්ඩය නිදැල්ලේම කඩා හෙලා පුංචි කොණ්ඩා කටුවක් හිස මත රඳව ගත්තා. තම දකුණු අතට රොලෙක්ස් වොච් එක පැළඳ ගත්තේ ඇයට දකුණු අත ඉතා හුරු නිසා. ඉන්පසු ඇය ඉතා ඉක්මනින් තම බෑගය ගෙන දුරකථනය බෑගය තුළට දමමින් දිව ගියේ පහත මාලය වෙතට. අනේ පුංචි නෝනා පරිස්සමින් පඩියක් හරි ලෙස්සලා වැටෙයි මැනිකේ. මැගී අම්මා තොර තෝංචියක් නැතුව කෑ ගැසුවේ පුංචි කාලේ සිටම වෙනෝලිව හදා වඩාගත් නිසා. ඇය නිවසේ මෙහෙකාරිය වුණත් ඇය ජීවත්ව සිටින්නේ ඇයගේම නිවසෙමින්. එමෙන් මැගී අම්මට තම මවුමින් සැලකීම නොයෙල් රාජ් පවුලේ එකම පුරුද්දයි. ප්ලීස් ඩැඩි හොඳටම පරක්කුයි. අනේ මව ක්ලාස් එක ගාවින් දාගෙන යන්නකෝ ප්ලීස්. එලෙස පවසමින් උදෑසන ආහාරය නොගෙන යාමට තැත් කරත් සිය මවගේ සහ මැගී අම්මගේ පෙරැත්ත නිසා මවගේ අතින් ඉඳිආප්ප කැබලි කිහිපයක් ගිලගත්තේ ඉතා අමාරුවෙන්.
පුංචි නෝනා ඔය තොලට ගාපු රතු පාට මැකිලා ගියාට කමක් නෑ. අමුතුවෙන් ගාන්න ඕනි නෑ. ඔය ඉඳිආප්ප කටවල් 2-3ක් කන්න. අනික පුංචි නෝනාගේ තොල් දෙක රතු පාට ලේ බිංදු වගේ තියෙන්නේ. අනේ මැගී අම්මේ ඔයා නං ඉන්නකෝ මං ඔයාට ලිප්ස්ටික් එකක් ගෙනත් දෙන්නම්. එතකොට තේරෙයි. එලෙස පවසමින් මැගී අම්මගේ කම්මුල මිරිකා වතුර වීදුරුව පානය කළේ සිය මවගේ දෑතින්. අනේ නොයෙල් ඔයා යද්දී වෙනු මැණිකවත් දාගෙන යන්නකෝ. අනික මීටින්ස් වලට යන්න පරක්කු වෙන්නේ නෑනේ. සිය බිරිඳගේ වචන ඉහ මුදුනින් පිළිගත් චිරාන් නොයෙල් රාජ් වෙනෝලිගේ පියා හිස වෙනුවෙන් තම කාර් රථයේ යතුර සහ දුරකථනය අතට ගනිමින් අනේ වෙනෝ හිමින් යන්න මැණික කාර් එකට දුවන්න එපා පුතේ. ඩැඩි කිව්වනේ දැන් ඔයාව දාගෙන යන්නම් කියලා. කාර් රථය වෙතට ඉතා ඉක්මනින් දුව යන වෙනෝලි දෙසට උත්සාහයෙන් කීවේ තම සැමියාගේ දකුණු අතින් අල්ලාගෙන. තම බිරිඳගෙන් සමුගත් චිරාන් වෙනෝලිව හිඳුවාගෙන තම කාර් රථය පණ නැංවුවේද තම ආදරණීය බිරිඳ දෙස යාන්තමට බලමින්. ඩැඩි මං ඔයාගෙන් දෙයක් අහන්නද? අහන්න වෙනු. ඩැඩි ඔයා අම්මිට හුඟක් ආදරේද? ඔව් හුඟක් ආදරේ. මගේ ජීවිතේට හුඟක් දේවල් හම්බුනේ ඔයාගේ අම්මා නිසා. මට එයා මැණිකක්. තම බිරිඳට බෙහෙවින් ආදරය කරන චිරාන් නොයෙල් රාජ් වන වෙනෝලිගේ පියා මතකය ආවර්ජනය කළා. මට අම්මා හම්බුනේ මම රෙදි කඩේක වැඩ කරන කාලේ. මම නාරම්මල රෙදි කඩේක වැඩ කළා. ඔයාගේ අම්මා දවසක් ඒ රෙදි කඩේට ආවා රෙදි ගන්න. අම්මට දෙන රෙදි එපා කියනවා. එතන වැඩ කරපු අය කිව්වා චිරාන් උඹවත් අර කැන්ඩි ළමින්සිට ගැලපෙන ඇඳුමක් තෝරලා දෙන්න කියලා. ඉතින් මාත් ගිහින් තෝරලා දුන්නා. ඒ අය ඇඳුමට කැමති වුණා. ඇත්තම කතාව තමයි වෙනු අම්මා රෙදි ගන්න නෙවෙයි ඇවිත් තියෙන්නේ. එහෙනම් ඩැඩි ඇයි ඇවිල්ලා තියෙන්නේ? ඒ රෙදි කඩේ අයිතිකාරයාගේ එකම පුතා කමල් අධිකාරී බඳින්න ප්‍රපෝස් කරලා තියෙන්නේ ඔයාගේ අම්මව. ඔයාගේ අම්මා ඇවිල්ලා තියෙන්නේ එයාගේ මාමණ්ඩිගේ රෙදි කඩේ බලන්න. ඇත්තටම ඩැඩි වෙලා තියෙන්නේ ෆාදර් ඉන් ලෝගේ ෂොප් එකේ ස්ටාෆ් කෙනෙක්ට හිත ගිය එකනේ. වෙනෝලි සහ තම පියා සිනාසෙමින් තම මවට වූ සිදුවීම මතක් කරමින් ඉතා ඉක්මනින් රිය පදවා ගියේ වෙනෝලිගේ මොඩ්ලින් ක්ලාස් එක පටන් ගන්නා සුප්‍රසිද්ධ ආයතනය අභියසට. ඩැඩි මං විනාඩි 2ක් පරක්කු වෙලා. ඩැඩි පරිස්සමින් යන්න මං යන්නම් ක්ලාස් එකට. වෙනෝලි තම පියාගෙන් සමුගෙන ඇවිත ගියේ ක්ලාස් එක දිහාවට. ක්ලාස් එකට යාබදව තිබූ ඇසළ ගහේ කහ පාටට හුරු මල් තිබූ නිසාවෙන් ඇය බිමට නැමී මල් 2-3ක් ඇහිඳගත් ඉතා පරෙස්සමට. එකවරම ක්ලාස් එකේ තවත් පිරිමි ළමයෙකු ඔහුගේ උසට සමාන ඉතා අලංකාර ඇසළ මල් පිරී ඇති අත්තක් තිබූ නිසා ඔහු එකවරම එම ඇසළ අත්ත සෙලෙව්වේ වෙනෝලි එම ඇසළ අත්තට ඉතා ලංව සිටිය නිසා. එකවරම එම අතුපතර තිබූ පුංචි සීතල පිණිබිංදු සහ කහපාට මල් පෙති ඇයගේ මුළු සිරුර පුරා දිව ගියේ අනංගයා මල් පිරුණු හී පාරක් විදින්නාක් මෙන්. එකවරම වෙනෝලි තම දෑත් වලින් තම මුවගේ පැත්තක් අවහිර කරගත්තාය. අනේ ඩෙවොන් ඔයාට මම ඩෙවොන් පසුපස කොරිඩෝව දිගේ වෙනෝලි දිව ගියේ කෙසේ හෝ ඩෙවොන්ව අල්ලා ගැනීමට සිතාගෙන. ඇය ඔහු පසුපස දිව යන අතර ඇයගේ කැරලි කාල කේශ කලාපයේ තැවරී ඇති ඇහැල මල් කෙමෙන් බිමට වැටුණේ රාත්‍රියට පුංචි තාරකා මල් බිමට වැටෙන්නාක් මෙන්. එකවරම ඇය කොරිඩෝව දිගේ දිව යනවාත් සමගම
කිසියම් තරුණයෙකුගේ ඇඟේ හැප්පේ වැටෙන්නට යනවත් සමගම එය විගසම එම තරුණයා ඉතා වේගයෙන් ඇයව ඇද ළඟට ගත්තා.